ඊ පෙරේදා රෑ ගිහිල්ලා 12ට විතර යනකොට වතුර සාමාන්‍යයෙන් ওই මට්ටමින් තමයි වතුර ආවේ. ඒකලා සතු ටික අරන් කවදාවත් ඒ හරියට වතුර අල්ලන්නේ නැති හින්දා ගොඩට අරන් බැඳලා ආවා. උදේ පාන්දර නැගිටින්න කලින් කෝල්ලයක් ආවා. මම කර කොටු ඔක්කොම යට වෙලා හර ටික කොහෙද ඉන්නේ ඔයගේ උන් යට වෙලාද දන්නේ නැහැ කියලා. ගිහින් බලනකොට එකෙක් යට වෙලා හිටියා මෙහෙ වෙලේ. ඒ ගිහිල්ලා යට ගිලලා තමයි ලනුව ලැබුවේ මම. ඒ ලෙහෙලා ගෙනල්ලා වතුර නැති තැනක බැඳලා ආවා. ඇවිල්ලා දුවගෙන ගියා රණිත් එවුන් එතන 4 දෙනෙක්. එවුන් බලන්න. එතෙන්ට යනකොට උන් පා වෙනවා. යන්න පුළුවන් එන්න බෑ. ඊට පස්සේ මම පීනලා ගියා පුතාට කිව්වා ඔයා එන්න එපා කියලා. පොඩිනේ එයාට එන්න එපා කියලා මම තනියම ගියා පීනන්න. ඒකල්ලා මම පීනගෙන ගිහිල්ලා බලනකොට පා වෙනවා. කකුලවත් බිම ගෑවිලා නැහැ. නිකන් මැරිලා වගේ පා වෙනවා. ඒකල්ලා මම කනුව ගලවලා ඇදගෙන ගියා මෙච්චර වතුරේ. දෙන්නේ එතන තිබ්බ පැලා. එතනට ගිහින් තියාගෙන එතනට යනකොට නම් ඌ පොඩ්ඩක් කකුල මැරිලා නැහැ. පෑ භාගයක් පැයක් විතර තියාගෙන හිටියා ඒ පැලෙට වෙලා. මෙතක් වතුර හරගුණා. ලනු ඔක්කොම ලැබුවා. බෙල්ලෙම. එලා දැන් හිතානේ හිටියා අඩු වුණොත් ගෙනියමු නැත්තම් වැඩි වුණොත් ඔහොමම කොහෙට ඇරි පණ පිටින් හරි මම හරි ගියපු ඇයට පේන්නේ නැහැ නේ කියලා හිතාගෙන හිටියා. පැලක් කැඩුනා දැන්. කණු ඔක්කොම කැඩලා පැලක් පාත් වෙනවා වතුරට තල්ලු වෙනවා. ඒකලා අනිත් දෙන්නත් ගියා. මම බැලුවා දැන් තව එකෙක් ඉන්නවා ඒක ලෙහන්නම බෑ. ඒක මැරෙනවා කියලා හිතාගෙන හිටියා. කළා මම ඩග්ගාලා ගොඩ වුණා. ඒක ලෙහපු ලනු කැල්ලකුත් අරගෙන තැඹිලි කාට ගොඩ වුණා උඩට. ගොඩ වෙලා සෑහෙන වෙලා හිටියා. ඒ ඉඳලා බලාගෙන ඉන්න බෑ. ඇත්තටම බලාගෙන ඉන්න බෑ මේක කැරකෙනවා වතුරේ. මැරෙන්නෙම. වතුර යටින් ගිහිල්ලා උඩට එනවා. කොහොම හරි රවුන්ඩ් දෙකක් තුනක් කැරකෙනකොට බොලක් කැඩුනා. එයාගේ. කැඩිලා එයාත් පණ පිටින් ගියා පින්නද. මැරුණේ එයා. ඊට පස්සේ මම ගහට ගොඩ වුණා. දැන් මෙතන සත්තු මොනවත් නැහැ මං විතරයි හිර වුණේ. උදේ ඉඳලා රෑ වෙනකම හිටියා. දවල් 2ට 3ට වාගේ බෝට්ටු ආවා. එයිලා හවුන් 3-4ක් මම කරකලා බැලුවා ළඟට එන්න බෑ වතුර පාර සැර වැඩි. දැන් රෑ වුණා. එයාලා එන්නම් කියලා ගියා ආපහු ආවේ මං එයි කියලා හිතාදාන හිටියයි. හිටියා නෑ. ඉතින් රෑ වුණා. වහිනවා ඒත් එක්කම රෑ වුණාට පස්සේ එක දිගට වහිනවා. ඉන්නම බෑ. ඉතින් ඔහොමම ඉඳගෙන හිටියා. කණ්ඩ දෙයක්වත් නැහැ. පෙරේදා රෑ ඊට කලින් දවසේ රෑක් ආපු එක. ඊට පස්සේ වඩ ගෙනියනකොට වතුර දිගට බොනවා. දෙමිලිරිය කනවා. අර උලේ පොල් මලේ ගහනවා. බොනවා විසිකරනවා. දැන් කට එහෙම ගැහෙනවා. කට ගාලා වදිනවා අදත්. නිත්තලයි පැය 24ම තෙමෙනවා. අර කුරුබැටි ඉති දෙකක්ම කෑවා. කියන්නේ බඩගින්නට නෙමෙයි අර කට ගැහෙනවට නිකන් ඔය හපහපයි මාත් මට එහෙ බලන්නද හු කියන්නද ඇහෙන්නෙත් නෑ කතා කරන්නත් බෑ කාටවත්. මම ඉතින් ඒවා ඉන්නවනේ කියලා කවුරු හරි හිතාගෙන හිටියා. මම ඉතින් හිටියා අද උදේ ආවේ නැත්තම් පුළුවන් තරම් බලලා බෑ නෑ ඉතින් පයිමු කියලා ගන්න. උලන් ගහනවා ගහ කරටිය කඩාගෙන යනවා. මම ලනුව කරන් ගිහිල්ලා ඉන්නට දාලා අර ගහේ ගොබේ ඔහොමම වට කරලා ඔහොම ගැටයක් දාලා තදින ගැටයක් දාලා ගැටේ අතේ තියාගෙන තමයි හිටියේ. බැරි වෙලාවත් ගහක් කැඩුනොත් ඇද්දනන් ලෙහෙනවා අපිට මටත් පයින්න පුළුවන්. ගැටේ හිරට දැම්මොත් එහෙම ගහත් එක යට වුණා නම් මැරෙන්න තමයි. එහෙම ඉඳලා ඊට පස්සේ තමයි චොපර් එක ආවේ. චොපර් එකෙන් ඇවිල්ලා එක්කෙනෙක් බැස්සා. මේවා එකෙන් මට බෙල්ට් එක දාලා දෙන්නම එකට ඊට පස්සේ උස්සලා ගත්තා. කාටවත් අපරාධ කරන්නේ මම නෑ. ඕන එකනට උදව් කරනවා මිසක් තව කිසි කෙනෙකුගේ මේ වගේ දෙයකට මම ආසාවක් නැත් නේ.